Mr. Chef Uncle. ආයිබෝවන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්නේ විශේෂම කාරණයක් මේ ගෙවල් වල නාස්ති වෙන එළවලු සම්බන්ධව. ඉතින් අපි මේ බොංචි ටිකක් ගෙනත් තිනවා. බොංචි ටිකක් වැඩිපුර ගෙනාපුවම පැහැෙනවා. ඒ වගේ දඹල ගෙනාපුවම වැඩිපුර ටිකක් ඉතුරුනම ඒවා නාස්ති වෙනවා. මෑකරම් ගෙනාපුවම ඒවා ටික කාලයක් යද්දී ඒවා නාස්ති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් එකතු කරගෙන දැන් අද කාලේ සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් රුපියල් 240ක් වගේ වෙනවා. ඉතින් පොල් ටිකක් දාලා කූනිස්ස ටිකක් ආල්මැස්ස ටිකක් වගේ දාලා මේ වගේ ලොකු ප්‍රයෝජනයක් ගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙනවා. බොංචි මැල්ලුමක් හදමු අපි කූනිස්ස පොඩ්ඩක් දාලා උදේට හදන සම්බෝල වෙනුවට. එතකොට බොහෝම පෝෂකදායි ගුණදායි ආහාර වේලක් අර නාස්ති වෙන දේෙන් ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේක ව්‍යාපාර කරන කට්ටියට ලොකු ප්‍රයෝජනයක් වෙයි. එහෙනම් ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකකින් එවන්න. ඔයාලා හැමෝටම බලමු අපි වීඩියෝ එක බලමු. අපි මේ වීඩියෝ එකට අරගෙන තියෙනවා මෙතන පොල් අඩලක්. සාමාන්‍යයෙන් හොඳ පැහැවුණු පොල් ගෙඩියකින් භාගයකින් භාගයක් යන පොල් අඩලක් අරන් තියෙනවා. මෙතන හොදලා වේලගත්ත කූනිස්ස ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන සුදු ලුණු ටිකක් අරන් තියෙනවා. අමු මිරිස් කරල් තුනක් විතර අරන් තියෙනවා. කරපෙන්ච ටිකක් අරන් තියෙනවා. බී ලුණු පොඩි ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. මෙතන බොංචි සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් 250ක් වගේ තියෙනවා. 10 දිනකට කන්න වගේ තමයි අපි මේක අපි හදන්නේ. ඉතින් අරගෙන තියෙන අමුද්‍රව්‍ය ටික ඊට පස්සේ අපි මේ ටික පොඩියට කපාගෙන අපි හදන විදිය බලමු. අපි එහෙනම් මේ මැල්ලුම හදන විදිය බලමු. ඉස්සෙල්ලා මේකට මේ පිරිසිදු පොල් තෙල් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඒක පොඩ්ඩක් රත් වෙනකොට මේ අබ ටිකකුයි සූදුරු පොඩ්ඩකුයි මේකට එකතු කරගන්න. ඊට පස්සේ හරි අපි කපාගත්ත බී ලුණු ටිකයි සුදු ලුණු ටිකයි අමු මිරිස් ටිකයි කරපිංච ටිකයි මේකටම දාමු. මේක ගොඩාක් ෆ්‍රයිස් කරගන්න නැතුව අපි මේ බොංචි ටිකත් මේකට එකතු කරගමු. බොංචි ටිකත් එක්කම අපි කූනිස්සෝ ටිකත් මේකට දාගමු. මේ පොඩ්ඩක් ෆ්‍රයිඩ් වෙන්න. දැන් මේක භාගයට මැලවිලා තියෙන්නේ. අපි දැන් පොල් ටික එහෙම එකතු කරගමු. කහකුඩු පොඩ්ඩක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු කැමති නම් පොඩ්ඩක් එකතු කරගන්න. අපි මේ හදන අනිත් කරි වලට ගැලපෙන්න අපි මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. මේ වගේ මේ පාටට මේක ලස්සන කලර් එකක් දෙන්නේ. දැන් ගින්දර පොඩ්ඩක් අඩු කරලා හොඳට මැලවෙන්න තියන්න. අපි මේකේ රස සුවඳ වැඩි කරගන්න
අපි මේ වගේ මේ පොඩි දෙහි කෑල්ලකින් දෙහි බින්දු දෙක තුනක් එකතු කරගමු. ඔයාලට මෙන්න මේ වගේ ලස්සන මැල්ලුමක් දැක ගන්න පුළුවන්. මිරිස් කුඩු එකතු කරේ නැත්නම් මේක කහ පාට කහ මැල්ලුමක්.